ආයුබෝවන් සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් ඉරුවිලිය කියන්නේ කලාතුරකින් අපි හැමෝටම UK වල ඉන්න හැමෝටම දකින්න පුළුවන් දෙයක් තමයි. ඉතින් හිරුවිලිය ආවයි කියන්නේ හරිම සතුටුයි හැමෝටම. ඉරිදා දවසක් වුණා. ඉතින් සනුකගේ යාළුවන්ගේ අම්මයි තාත්තයි කිව්වා ප්‍රියා ප්‍රසා අපි යමු ලස්සන පාක් එකක් තියෙනවා. අපි යමුද කියලා ඇහුවා. ඉතින් අපිත් කලින්ම ප්ලෑන් කරා යන්න. ඔන්න දැන් ඉතින් අපි ආවා. ලස්සන පාක් එකක්. මෙතනට කියන්නේ ජැපනීස් ගාඩන් පාක් එකක් කියලා. ඉතින් ගාඩන් එකට පවුම් 11ක් එක්කෙනෙකුට චාර්ජ් කරනවා. ඉතින් ෆැමිලි එකටම පවුම් 26ක් චාර්ජ් කරා. ඉතින් මැප් එකත් 11 දුන්නා. මැප් එකේ විදියට අපිට යන්න තමයි තියෙන්නේ. ලස්සන පාක් එකක්. ඉතින් සමහර මල් පිපෙනවා ස්ප්‍රින්ග් early spring වලට. ඉතින් මේ රෝමන්ස්ලා ඉන්න කාලේ හිටපු ගාඩන් එකක් කියලා තමයි කියන්නේ. ඉතින් ආකිටෙක්චර්ස්ලා ඉතින් ලස්සනට හදලා තියෙනවා මේ පාක් එක. ලස්සන ස්ටැචුස් ඒ වගේම ඔය එන්ට්‍රන්ස් වෙන තැන ලස්සනට ගල් වලින් හදලා තියෙනවා. ලස්සන ආච් එකක් එහෙම හරිම ලස්සනයි. ඉතින් අපි ඒව ටික බල හැමීට පාක් එක ඇවිදින්න ගියා. පාක් එක ඇවිදිනකොට තව ලස්සනම තැනක් හම්බ වුණා. ඉතින් හරිම එක්සයිටඩ්. ලස්සන තැනක් හම්බ වුණොත් පින්තූර ගන්න අමතක කරන්නේ නැහැ. මම මේ පාර මට පින්තූර ගන්න ඉටියේ ඉනුක. මොකද ප්‍රසන්න අයියා එයා එන්ජොයි කරා මෙතන. එයා හරිම රිලැක්ස් මනුස්සයනේ. ඉතින් මේ පැත්ත ලස්සනට එයා එන්ජොයි කරා. මම ඉතින් ෆොටෝස් ගත්තා, වීඩියෝස් ගත්තා. ලස්සන තැනක් නිසා. ඉතින් ඕම යනකොට පාක් එකත් අපි නරඹගෙන යන ගම තව පුංචි ගොඩක් ලස්සන දේවල් අපි බලාගෙන ගියා. ඉතින් ගාඩන් එකේ කර්ව් විදියට තමයි අපිට යන්න තිබුණේ. ඉතින් තාම වින්ටර් නිසා සමහර ගස්වල කොළ හැදිලා නැහැ. ඉතින් early spring තාම සමහර ගස්වල මල් පිපෙනවා. ඉතින් පුංචි බ්‍රිජ් එකක්. ඉතින් ඕම උස්සරට යනකොට ලස්සන මෙටල්ස් වලින් හදපු කොටියකුත් හිටියා. ඉතින් ඉනුක කිව්වා ටයිගර් කෙනෙක් කියලා. ඉතින් මම ආය ආපස්සට ඇරිලා බැලුවා කවුද මේ ටයිගර් කියලා. බලනකොට මෙන්න මෙයා. ඔන්න එයාවත් පින්තූරයක් අරගෙන මම වීඩියෝ එක කරන්න පටන් ගත්තා. ඕමෝම යනකොට ඉස්සර ලස්සන තැන් දැකලා තියෙන්නේ කැලෙන්ඩර්ස් වලින්, ටීවී වලින්. එහෙම දැන් S2කටම මට ඒවා දැක ගන්න පුළුවන්. ඉතින් හරිම සතුටුයි. ලස්සන තැනක්, ලස්සන විලක්, ලස්සන ගස්කොළන්, යෝග කරන්න, භාවනා කරන්න කියාපු තැන. ඔන්න ඕමයි අපි මේ ගාඩන් එක එන්ජොයි කරේ. ඉතින් කෑම ටිකක් එම අදාගෙන ගියා. කෑම එම අපි කාලා ලස්සනට මේ සුන්දර පරිසරය වින්දා. මැග්නෝලියා ගස්වල මල් පිපෙනවා. තාම මේ ගස්වල කොළ හැදිලා නැහැ. තවම earlyනේ. තව චුටි කාලෙකින් පිපේ. ඔන්න අපිට කෙහෙල් ගහකුත් හම්බ වුණා. ඉතින් කෙහෙල් ගස් ඔක්කොම මැරිලා මේ දවස්වල සමයකට තමයි කොළ එන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මට වචන එන්නෙත් නෑ කතා කරන්න. එච්චරටම ලස්සනයි. ඒ ගාඩන් එක මේන්ටේන් කරන්නම යනවා ලොකු කාලයක්. මම හිතන්නේ ගොඩක් ස්ටාෆ්ස් එහෙම ඉන්නවා ඇති ගාඩන් එක ලස්සනට තියාගන්න. මේ බලන්න. ඉතින් ඔයාලටත් පුළුවනි බෝන්මත් ආවොත් අනිවාර්යෙන් මේ ජැපනීස් ගාඩන් එක විසිට් කරන්න. ලස්සනයි. ඔයාලත් විසිට් කරන්න අමතක කරන්න එපා. මෙන්න මේ ගහත් හරිම කලාත්මකයි. මම ගොඩක් ආස කරන ගහක්. ඉතින් චූටි වෙලාවක් නතර වෙලා එතනත් පින්තූර ටිකක් ගත්තා. ඔන්න ඕම තව ඉස්සරහට යනකොට අන්න තියෙනවා මගේ මැග්නෝලියා මල්. ඔන්න දුවගෙන ගිහිල්ලා මම පින්තූරයක් ගත්තා. අරගෙන ඉතින් චූටි රවුමක් ඔන්න ආයෙත් අපි කැරකුණා. ඕම යනකොට කට්ටියට පොඩි රෙස්ට් එකක් ගන්න ඕන වුණාම ඉතින් ගියා. ඔන්න ඔය තියෙන උතන තමයි මං කිව්වේ ලස්සන තැන කියලා. හරිම නැරෝස් පාර තිබ්බේ. ඉතින් ඒ වලින් ගියා. ඔන්න ඔම යනකොට හරිම ලස්සනයි. ඉතින් වචන නෑ කියන්න. එච්චරටම ලස්සනයි. ඔන්න ඔතනින් ඉස්සරහට යනකොට තමයි අර ජැපනීස් හවුස් එක තියෙන්නේ. ඉතින් ඒ ජැපනීස් හවුස් එක මං හිතන හැටියට
ගොඩක් කාලයක් අවුරුදු ගානක පරණ එකක්. නමුත් එතනට යන්න දෙන්නේ නෑ පබ්ලික්. ඒ කියන්නේ අපට පබ්ලික්ස්ට යන්න දෙන්නේ නෑ. එයාලා එක එතන වාලා තියෙන. ඉතින් කට්ටිය මෙනවා මගේ පිටිපස්සේ මම වීඩියෝ කර යනවා. ඔන්න ඉතින් ඔන්න ඕම ගිහිල්ලා ස්ටෙප්ස් වලින් ගිහිල්ලා මම ලස්සනට පෙන්නන්න. අන්න තියෙන අරක තමයි ජැපනීස් හවුස් එක. හරිම ලස්සන තැනක්. ඉතින් මම පොඩි සෙල්ලමකුත් දැම්මා අර ස්ටෙප්ස් වලින් පැන දිව්වා. ඉතින් දුවලා පුංචි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා ඔයාලට පෙන්නන්න. ලස්සන චූටි බ්‍රිජ් එකක් ඔන්න ඕකත් පාස් කරා. ඔන්න පාස් කරලා ලස්සන කොක්කු දෙන්නෙක් හිටියා මෙටල්ස් වලින් හදපු දෙන්නෙක්. මෙන්න මේක තමයි ජැපනීස් හවුස් එක. ඉතින් ඒක තමයි මේ ගාඩන් එකට ජැපනීස් ගාඩන් කියලා කියන්නේ. ඉතින් ලස්සනයි. ඔන්න ඉතින් මනුස්සු ජම්ප් කරා. ඔන්න මමත් ආවා. ඉන් පස්සේ ඒ වගේම ඉතින් ලස්සන තැන් ටිකක් තිබුණා. බැම්බූස් වගේකුත් තිබුණා. ඔන්න ඉතින් ජැපනීස් ගාඩන් එක දැන් ඉවර වෙන්නයි යන්නේ. ඔන්න ඉතින් ඉවර වෙන තැන අපි දැක්ක මේ ලස්සන බුඩිස් ස්ටැචු එකක් තිබුණා. මෙන්න මේ තියෙන්නේ මේ බුඩිස් ස්ටැචු එක. හරිම ලස්සනයි. මේ ඉතින් මෙතන ඔන්න තව ඉන්නවා ලයන්ස්ලා දෙන්නෙකුත් ඉන්නවා. ඉතින් ගාඩන් එක දැන් මෙතනින් ඉවරයි. එහෙනම් ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට. චුට්ටක් හෙම්බිරිස්සාව ගණන් ගන්න එපා. වෙලාවක් නැහැ නැත්තම් මට වොයිස් කරන්න. ඔන්න ඉතින් හෙම්බිරිස්සාව වෙච්ච වෙලේම මම වොයිස් එකත් කරා. එහෙනම් සුබ දවසක් ඔයාලා හැමෝටම. බුදු සරණයි. God bless you. පරිස්සමින් ඉන්න.